දවසේ මෙනෙහි කිරීම පණිවිඩය තුළින් අපට ගෙන එන්නා වූ ඒ අනර්ඝ වචනය දෙසට අවධානය යොමු කරමු. ධර්මිෂ්ඨකම සමාදානය හා සහතිකය. මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමත් බීමත් නොව ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධත්වයන්න් තුළ ප්‍රීතියද වේ. රෝම 14:17. පාවුල් අපොස්තුලතුමා රෝම 14 කිතුණු මනස තුළ ඇති ප්‍රශ්න, පෞද්ගලික ඒත්තු ගැනීම්, විශේෂයෙන්ම දේව භක්තිය සම්බන්ධ ක්‍රියාකාරකම් හා විශේෂ දින සැමරීම් සම්බන්ධව ඇති විවිධත්වය කෙසේ හැසිරවිය යුතුද යන්න සම්බන්ධව සාකච්ඡා කළේය. කිතුණුවා අන්‍යයන්ව විනිශ්චය කරමින් ආහාර පාන වැනි ප්‍රශ්න සම්බන්ධව පැකිලීමට හේතු වන ආකාරයෙන් ක්‍රියා නොකළ යුතු බව අවධාරණය කළේය. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අංශයෙන් සමග සංසන්දනය කිරීමේදී ඒවා වඩා නොවැදගත් ප්‍රධාන නොවූ ඒවාය. එතුමා රෝම 14:17 මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමත් බීමත් නොව ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයන්න් තුළ ප්‍රීතියද වේ. රෝම 14:17 පවසමින් මෙසේ අවසන් කිරීම පුදුමයක් නොවේ. මෙය ඉතා අපූර්වය. දේව රාජ්‍ය කුමක් වැනිද යන්න මෙය අපට පවසයි. ධර්මිෂ්ඨ සමාදානය හා ආත්මයන්න් වහන්සේගේ ප්‍රීතියයි. ඔබගේ ජීවිතය දිනපතාම මේ ආකාරය විය යුතුය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, සමාදානය හා ප්‍රීතිය වැగిරෙන ප්‍රකාශනයක් විය යුතුය. යෙසායා 32:17 බයිබලයේ පවසන ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලව හා සුරක්ෂිත භාවයද වන්නේය. මෙය පුදුම සහගතය. එබැවින් පළමුව ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානය. ඔබගේ ජීවිතයේ සමාදානය. කුමන දෙයක් සිදු වුවත් ඔබ වික්ෂිප්ත නොවේ. සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව සදාකාලික ප්‍රීතියේ සැනසීමෙන් සඵලත්වයෙන් හා විවේකීව සිටි. ඒටත් වඩා මෙම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨකමේ බලපෑම් වූ නිශ්චල භාවයේ සහතිකය සති 2කට පමණක් යැයි සඳහන් නොවන බව හොඳින් බලන්න. එය සදාකාලයටම 18 වන පදයේ පවසන්නේ මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය. මෙම ප්‍රෝපේත වචනය ක්‍රිස්තුස් වහන්සේගේ 1000 අවුරුදු රාජ්‍ය කාලයේදී ඊශ්‍රායල් සම්පූර්ණ ලෙස අත්විඳීමට යන දේ වන අතර එය අද දවසේ ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ යථාර්ථයයි. අප වැජඹෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළය. එය අද අපගේ සමාදානයේ වාසස්ථානයයි. අපගේ නිසක වැජඹෙන ස්ථානයයි. නිශ්චලතාවයෙන් විවේකීව සිටින ස්ථානයයි. එය ඔබ හට සදාකාල නිශ්චලතාවයේ රැකවරණය හා ආරක්ෂාවේ ස්ථානයයි. මන්ද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළින් අපට ලැබී ඇත. හාලෙලූයා. මෙනෙහි කිරීමේ ආඥාව. ආදර පියාණනි, සමාදානය, නිශ්චලතාවය හා සදාකාලික සහතිකය ගෙන දෙන ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමේ දීමනාව නිසා ස්තුති කරමි. මම ආලෝකයේ දරුවෙකු ලෙස සෞම්‍ය ප්‍රභාවයකින් යුතු දීප්තියෙන් යුතුව
ආලෝකයෙන් ගමන් කරමි. මම සදාකාලයටම සමාදානයේ වාසස්ථානයක වැජඹෙන අතර සුරැකිව නිරුපද්‍රිතව හා විවේකීව සිටිමි. ශුද්ධාත්මයාණන් තුළ මා හට ඇති සදාකාල ප්‍රීතිය නිසා ස්තුති කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. සියලු දෙනාටම ජේසු පීඩයි.